හායි ළමයි 2026 එලෙවල් එක්සෑම් කරේ ළමයින්ට තව මාසයක් වගේ චූටි කාලයක් තමයි එක්සෑම් එකට තියෙන්නේ. ඉතින් ඔයා පොලිටිකල් සයන්ස් කරනවද? ඉතින් තාම පාඩම් ටික පාඩම් කරලා ඉවර නැද්ද? ඉතින් ඒ නිසා බයෙන් ඉන්නවද මේ මාසෙ ඇතුළත මට වැඩ ටික කරගන්න බැරි වෙයි, වැඩේ චොර වෙයි වගේ කියලා ඔයා බයෙන් ඉන්නවද? ඉතින් බය වෙන්න එපා. ඔයාලට තමයි මම අද මේ වීඩියෝ එක අරගෙන ආවේ. ඉතින් වීඩියෝ එක බලලා ඉවරනාට පස්සේ ඔයාටම හිතෙයි, ඔයාටම මොටිවේෂන් එකක් එයි. මේ මාසේ ඇති මට මේ විදිහට වැඩ කරොත් ඒ නිසා මම මේ විදිහට වැඩ ටික කරගෙන යනවා කියලා ඔයාටම වීඩියෝ එක බලලා ඉවර වෙද්දි මොටිවේෂන් එකක් එයි. ඒ නිසා ඔයා මේ වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න. මේ මාසය ඇතුළත ඔයාට පොලිටිකල් සයන්ස් වලට ඒකක් ගන්න විදිය මම කියලා දෙන්න. ඉතින් ගොඩක් කට්ටිය කියනවනේ මේ අන්තිම මාසය පාස් පේපර්ස් කරන්න ඕන කියලා නේද? ඔව් පාස් පේපර්ස් කරන්න ඕන. හැබැයි පාස් පේපර්ස් කඳ දකිද්දි ඔයාලට හිතෙනවා ඇති අනේ මෙච්චර පාස් පේපර්ස් ගොඩක් කොහොමද මාසෙන් කරන්නේ කියලා. අන්න ඒ කට්ටියට තමයි මේ වීඩියෝ එක ගොඩක්ම වැදගත් වෙන්නේ. ඉතින් මම ඔයාලට අරන් ආවා දවස් 30 unlimited pass papers challenge එකක් ගැන. මම ඔයාලට මේ වීඩියෝ එකෙන් කියලා දෙන්නම් political science. ඒ කියන්නේ අන්තිම මාසේ කොහොමද මේ pass papers ටික කරලා අපි හොඳ ඒකක් ගන්න කියලා ඔයාලට අනිවාර්යෙන් මේ විදිහට වැඩ ටික කරගෙන ගියොත් අනිවාර්යෙන්ම ඒකක් ගන්න පුළුවන් ළමයි මේ මාසේ හොඳට වැඩ ටික කරගෙන ගියොත්. ඉතින් ඔයාලටත් එහෙම අමාරු වෙනම් මේ වීඩියෝ එක බලන්න. ඊටත් වඩා good news එකක් ඔයාලට මට කියන්න තියෙනවා. වීඩියෝ එක ඉවර වෙනකම් බලන්නකෝ. ඒක මම ඔයාලට වීඩියෝ එකේ යද්දි කියන්නම්. මෙතනදී අපි මුල්ම දවස් 10 ගන්න MCQ ටික ගොඩ දාගන්න. එතනදී ඔයාලා මුලින්ම කරන්න ඕනේ 2019 ඉඳන් මේ දක්වා. ඒ කියන්නේ 2019 ඉඳන් 2025 වෙනකම් පාස් පේපර්ස් ටික ළඟට ගන්න. පාස් පේපර්ස් ඔයාගේ ළඟ නැත්නම් ඔය ඩවුන්ලෝඩ් කරගන්න තියෙනවා ඉන්ටර්නෙට් එකේ. ඒව ඩවුන්ලෝඩ් කරගෙන print out එක කරගෙන පාස් පේපර්ස් ටික මුලින්ම ළඟට ගන්න. ඊට පස්සේ හැමදාම දවසට එක ගානේ මේ දවස් 10 ඇතුළත කරගෙන යන්න. දවසට එක පේපරේ ගානේ කරගෙන යන්න. එතනදී ළමයි ඔයාලා පාස් පේපර්ස් එකේ තියෙන දැන් අපි ගමුකෝ 2019 ගත්තා කියලා. ඒකවල 2019 ප්‍රශ්න 50ම එකම වෙලාව ඇතුළත කරන්න ඕනේ නැහැ. විනාඩි 45 45 අරගෙන ප්‍රශ්න 25 25 බෙදාගෙන ඔයාලා ඒක දෙපාරකට කරන්න. ඒ කියන්නේ උදේ වරුවේ ප්‍රශ්න 25ක් කරන්න, හවස් වරුවේ ප්‍රශ්න 25ක් කරන්න, එක ප්‍රශ්න 25ක් කරන්න විනාඩි 45 45 අරගෙන හිමීට මේ පාස් පේපර්ස් එකේ තියෙන පාස් පේපර්ස් වල තියෙන MCQ ටික කරගෙන යන්න. ඊට පස්සේ ඔයාලා මේ MCQ ටික කරලා ඉවර වෙලා හවස් වෙලා මේ ටික බලන්නත් ඕන. ඒ කියන්නේ දැන් පාස් පේපරේ අපි කරලා ඉවර වුණා කියමුකෝ MCQ ටික කරලා ඉවර වෙලා ඔයාලා උත්තර පත්‍රයක්. ඒ කියන්නේ උත්තර පත්‍ර තියෙනවනේ. ඒවා ටික ඒකක් අරගෙන ඔය මාකින් ස්කීම් වල එහෙම තියෙනවා උත්තර ටික. ඒක අරගෙන ඔයාලා බලන්න. හවස් වෙලා බලන ඔයාලා කරපු ටිකේ කීයක් හරිද කීයක් වැරදිද කියලා ඔයාලා බලන්න. ඊට පස්සේ අනිවාර්යයෙන්ම කරන්න ඕන දේ තමයි මේක තමයි අනිවාර්යයෙන්ම කරන්න ඕන දේ. ඔයාට වැරදිච්ච ටික ඔයා බලන්න. ඔයාට මොන වගේ පාඩම් වලද වැරදිලා තියෙන්නේ. ඒ වගේම තමයි මොන වගේ ප්‍රශ්නද වැරදිලා තියෙන්නේ කියලා ඔයාලා බලන්න. ඊට පස්සේ වැරදිච්ච ටික ඔයා කොලයක ලියා ගන්න. කොලයක ලියලා ඉවර වෙලා ඒ වැරදිච්ච පාඩම් වලට අදාළ ඒ වැරදිච්ච MCQ වලට අදාළ කොටස් ඔයා එවෙලෙම ළමයි පාඩම් කරගන්න. ඒක එවෙලෙම කරන්න. එදාටම කරන්න. ඒකට ආයේ පහු ඒ කියන්නේ කල් දදා ඉන්න ඕනේ නැහැ. දැන් අද මම මේ පේපරේ කරා නම් මගේ MCQ 10ක් වැරදි නම් ඔයාලා MCQ වැරදිච්ච පාඩම් ටික ලියා ගන්න. ඒ පාඩම් වලට අදාළ ඒ කොටස් ටික පාඩම් කරගන්න. එදාම හවස එක කරන්න. මොකද මේ ගොඩ ගැහුණත් අපිට දැන් හෙටත් පාස් පේපරයක් කරන්න ඕනේ. එතකොට හෙට ටිකත් ගොඩ ගැහෙනවා. ඒ නිසා අද ටික අදම කරලා ඉවර කරන්න. එන්න ඒ විදිහට ඔයාලා ළමයි දවස් 10 ඇතුළත කොහොම හරි බෙදාගෙන මේ MCQ ටික කරගෙන යන්න පාස් පේපර්ස් වල තියෙන ඒක ඔයාලා අනිවාර්යයෙන්ම කරන්න. ඉතින් ළමයි ඔයාලා දැන් MCQ කරගෙන යනකොට ඔයාලට අමාරු පාඩම් අහුවෙයි. කලින් කෙරිලා නැති පාඩම් අහුවෙයි. බය වෙන්න එපා. ඔයාලට ඒ වෙනුවටත් සොලියුෂන් එකක් තියෙනවා. ඉතින් ඔයාලට ළමයි මම කලින් වීඩියෝ එකකත් කිව්වා ලංකාවේ වැඩිපුරම වැඩ කරන ඔන්ලයින් දේශපාලන විද්‍යාව පන්තිය වන දේශාන් සර්ගේ දේශපාලන විද්‍යා ඔන්ලයින් පන්තියෙන් දවස් 30 ප්‍රෝග්‍රෑම් එකක් ඔයාලා වෙනුවෙන්ම අරගෙන ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒකට ජොයින් වෙලා ඔයාලට මේ කෙරිලා නැති පාඩම් ටික කවර් කරගන්න පුළුවන්. ඒකෙදි විශේෂයෙන්ම දවස් 30ක් ඇතුළත මුළු සිලබස් එකම කවර් කරනවා. දවස් 30ක් ඇතුළත මුළු සිලබස් එකම කවර් කරනවා. ඒ වගේම තමයි විශේෂ අනුමාන පොලිටිකල් පේපර්ස් කරනවා 10ක්. 10ක් කරනවා. ඒ වගේම තමයි විභාගයට යනකම් ඔයාලට ඔයාලගේ තියෙන ප්‍රශ්න සර් එක කතා කරන්න පුළුවන්. ඒ කියන්නේ මොනවා හරි දේශපාලන විද්‍යාව සම්බන්ධ මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් සර් එක්ක විභාගයට යනකම්ම ඒ දේවල් ගැන කතා කරගන්න පුළුවන්. ඉතින් මේක ජූලි 15 වෙනිදා තමයි පටන් ගන්නෙ. ඉතින් ඔයාලට මේ පාස් පේපර්ස් ටික කරගෙන යන ගමන් ඔයාලට අමාරු පාඩම් එහෙම තියෙනවා නම් ඒවා කොලයක ලියා ගන්න. ඉතින් ඒ කොටස් අනිවාර්යයෙන්ම ඔයාලට මේ දවස් 30 ඇතුළතදී කවර් කරගන්න පුළුවන්. ළමයි මේක ඔයාලට හම්බෙලා තියෙන ගොඩක් ලොකු chance එකක්. මොකද දැන් ගොඩක් ළමයි ඉන්නවනේ සිලබස් එක එහෙම කවර් වෙලා නැති. ඉතින් ඒ ළමයිට මේ ටික කවර් කරගන්න පුළුවන්. මේ
අමාරු පාඩම් ටික කවර් කරගන්න පුළුවන් මේ ප්‍රෝග්‍රෑම් එකට ජොයින් වුණොත්. ඒ වගේම තමයි අනුමාන පේපර්ස් 10ක් කරනවා. අනුමාන පේපර්ස් 10ක් කරා කියන ළමයි පේපරේ ගෙදරින් ඉඳන් කරලා යනවා වගේ තමයි. ඒ නිසා අනිවාර්යයෙන්ම ක්ලාස් එකට ජොයින් වෙන්න. ජූලි 15 වෙනිදා තමයි ක්ලාස් එක පටන් ගන්නෙ. ඔයා ක්ලාස් එකට ජොයින් වෙනවා නම් මෙන්න මේ නම්බරයට සර්ට මැසේජ් එකක් දාන්න. 070යි 359යි 65යි 90 කියන නම්බරයට ඔයාලා WhatsApp මැසේජ් එකක් දාන්න දින 30 ප්‍රෝග්‍රෑම් එක කියලා. ඉතින් ඔයාලට එතකොට සර් එක්ක වැඩ ටික කරගෙන යන්න පුළුවන්. මේ අන්තිම දවස් 30 අනිවාර්යෙන්ම ඔයාලට දේශපාලන විද්‍යාවට හොඳ ඒකක් ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ දවස්වල සර් ෆ්‍රී සෙමිනා එහෙම කරනවා. ඔයාලට මම WhatsApp group එකේ link එක පල්ලෙහායින් comment section එකේ දාන්නම්. ඉතින් ඔයාලා group එකටත් add වෙන්න නොමිලේ සම්මන්ත්‍රණ කරගෙන යනවා. ඉතින් ඒවටත් join වෙන්න පුළුවන්. ඒ වගේම තමයි සර්ගේ YouTube channel එකක් තියෙනවා. මම ඒකේ link එකක් දාන්නම් description එකේ. ඉතින් ඒකත් බලන්න. ඔයාලට අමාරු පාඩම් එහෙම තියෙනවා නම් ඒකේ තියෙනවා. ඉතින් ඒවත් බලලා ඔයාලට ඒ පාඩම හොඳට ඉගෙන ගන්න පුළුවන්. හරි. දැන් ඔයාලා මේ MCQ ටික කරගෙන යද්දී අමාරු කොටස් එහෙම හම්බෙනවා නම් ඔන්න ඔය විදිහට ඒ ටික කවර් කරගන්න පුළුවන්. ඉතින් පාස් පේපර්ස් ටික කරගෙන යන ගමන් අර ප්‍රෝග්‍රෑම් එකකටත් ඔයාලා ජොයින් වෙන්න. මොකද මේ අන්තිම මාසයේ මේ මාසේ කරගන්න දෙයක් තමයි ළමයි ඔයාලට අන්තිමට ඉතුරු වෙන්නේ. හරි. අපි බලමු දැන් පොලිටිකල් පේපර් එකේ දෙවෙනි කොටස. ඒ කියන්නේ පාස් පේපර්ස් කරද්දී දෙවෙනි කොටස කොහොමද කරන්නේ කියලා අපි දැන් බලමු. ඉතින් ඔයාලා දෙවෙනි කොටස කරන්න ඊළඟ දවස් 10 ගන්න. ඊළඟ දවස් 10 ගන්න මේ දෙවෙනි කොටස කරන්න. එතනදී ළමයි ඔයාලට මුළු ඔක්කොම ටික ඒ කියන්නේ පාස් පේපර්ස් වල තියෙන 2019 ඉඳන් මේ දක්වා තියෙන පාස් පේපර්ස් වල ඔක්කොම ටික කරන්න කාලයක් නැති වෙන්න පුළුවන්. කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඒත් ඔයාලට කාලයක් නැති වෙයි. මොකද අනිත් සබ්ජෙක්ට් උත් බැලන්ස් කරන්න ඕන නිසා. ඉතින් ඔයාලට එහෙම කාලයක් නැහැ කියලා හිතෙනවා නම් ඔයාලට ළමයි මේ දවස් 10 කියන්නේ මුල් දවස් 10 MCQ වලට ඊළඟ දවස් 10 මේ රචනා ප්‍රශ්න ටික ලියන්න තමයි අපි ගන්න ඕන. එතනදී ඔයා කරන්න ඕන කොලයක් ගන්න. කොලයක් අරගෙන 2019 ඉඳන් 2025 වෙනකම් පාස් පේපර්ස් වල දෙවෙනි කොටස ළඟට ගන්න. ළඟට අරගෙන ඔයාලට අනිවාර්යෙන්ම පොලිටිකල් පේපරේ දෙවෙනි කොටසට එන ප්‍රශ්න තියෙනවද නේද? අනිවාර්යෙන්ම මෙන්න මේ පාඩම් වලින් එනවා කියලා අපිට කියන්න පුළුවන්. ඒ පාඩම් ටික ගත්තම ළමයි පළවෙනි පාඩමෙන් ඔයාලට අනිවාර්යෙන්ම අහන්න පුළුවන්. දෙවෙනි පාඩමෙන් ඒ වගේම තමයි රාජ්‍ය පාඩමෙන් ඊට පස්සේ මතවාද පාඩමෙන් ගොඩක් අහයි මේ පාර. එතකොට යටත් විජිත පාඩමෙන් ඊට පස්සේ 78 සෝල්බරි එතකොට රටවල් පාඩම ගැටුම් එන්න ඒ වගේ පාඩම් වලින් ඔයාලට අනිවාර්යයෙන්ම ළමයි ප්‍රශ්න හැදෙනවා. ඉතින් ඔයාලා මෙතනදී කරන්න ඕනේ 2019 ඉඳන් මේ දක්වා ඒ පාඩම් වලින් අහලා තියෙන ප්‍රශ්න කොලයක ලියගන්න. උදාහරණයක් විදිහට අපි ගමු යටත් විජිත පාඩම 2019 මොනවද ආවේ 2020 මොනවද ආවේ 21 මොනවද ආවේ ඒ විදිහට එක කොලයක් ගන්න. එක කොලයක් කරලා යටත් විජිත පාඩමට අදාළව 2019 ඉඳන් මේ දක්වාම අහලා තියෙන ප්‍රශ්න ටික කොලේ යට ලියා ගන්න. ඊට පස්සේ ඊළඟ පාඩමෙමුත් එහෙම 1970 මුත් එහෙම එන්නේ මේ විදිහට ලියා ගන්න. ලියාගෙන ඉවර වෙලා ළමයි ඔයාලා දවසකට දැන් අද දවස් ගත්තකම අද දවස් ඔයාලා යටත් විජිත ඒ කියන්නේ යටත් විජිත කියන පාඩමට අදාළ ප්‍රශ්න ටික කරගෙන යන්න. එන්නේ මේ විදිහට ඔයාලා මේ දවස් 10 විතර ළමයි ඒ ටික කරන්න. ඔයාලට ඒ ටික කරන්න අමාරුයි නම් ඒ කියන්නේ තාම මුකුත් පාඩම් කරලා නැත්නම් ඔයාලට පුළුවන් මම කලින් කියපු වැඩසටහනට ජොයින් වෙන්න. ඉතින් එතකොට සර් පාඩම් ටික කරගෙන යනවා. ඊට පස්සේ පාඩම් ටික කරගෙන යද්දී ඔයාලට ඒත් එක්කම මේ ප්‍රශ්න වලට උත්තර ලියාගෙන යන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාලට දැන් අමාරු වෙන අපි හිතමු යටත් විජිත පාඩම අමාරුයි. ඔයාලා පේපර් එක කරන් ඒ කියන්නේ මේ ප්‍රශ්න ටිකට කරන්න කලින් චුට්ටක් ඒ පාඩම් බලා ගන්න. හොඳට පාඩම් කරගන්න. ඊට පස්සේ ඒ පාඩම විතරක් ළමයි ඒ පාඩම විතරක් පාඩම් කරගෙන ඉන්න. ඒ පාඩමට අදාළ 2019 නම් මේ දක්වා තියෙන ප්‍රශ්න ටික කරන්න. මේ දක්වා ප්‍රශ්න ටික කරා කියන ළමයි ඔයාලට මේ පාර අහන ප්‍රශ්නේ නැති. ඒ කියන්නේ ලියා ගන්න පුළුවන්. මොකද 2019 ඉඳන් මේ දක්වාම ප්‍රශ්න අහලා තියෙන්නේ කරකව එකම පාඩමෙන් අපි යටත් විජිත පාඩම ගත්තම එකම පාඩමට අදාළ වෙන ප්‍රශ්න ටික කරකව අහලා තියෙන. ඉතින් මේ පාර අහන්නේ ඔන්න ඔය ටිකෙන් එකක්. ඒ නිසා ඔයාලා අනිවාර්යෙන්ම ප්‍රශ්න ටික නම් ළමයි කරලම යන්න. මොකද අනිවාර්යෙන්ම ඔයාලට ඒකක් ගන්න පුළුවන්. ගෙදරින් නම් ඔයාලට ලකුණු අරගෙන යන්න පුළුවන්. මේ ගොඩක් කට්ටිය කරන්නේ පොලිටිකල් අමාරුයි කියලා. අමාරු නෑ. හරි ලේසි. ඔයාලා මේ විදිහට වැඩ කරලා. ඉතින් ඒ නිසා දෙවෙනි කොටස ඔන්න ඔය විදිහට තමයි ගොඩ දාගන්නේ. ඔයාලට ඔක්කොම පාඩම් ටික ඒ කියන්නේ ඔක්කොම පාස් පේපර්ස් වල දෙවෙනි කොටස කරන්න අමාරු නම් මෙන්න මේ විදිහට ගන්න කොළ ටිකක් ගන්න. මම දැන් කියපු පාඩම් ටිකට අදාළව ටික ලියාගෙන ඒක කරන්න. කරලා බලන්න අමාරු කොටස් තියෙනවා නම් ඒවා ආයෙ පාඩම් කරගන්න. ඒ වගේම තමයි ඔයාලට මේ කොටස් කිරිලා නැත්නම් අර දිල්ෂාන් සර්ගේ දවස් 30 ප්‍රෝග්‍රෑම් එකට ජොයින් වෙන්න. ඉතින් සර් දවස් 30 ඇතුළත මේ පාඩම් ටික ඔක්කොම ටික කවර් කරනවා. ඒ වගේම තමයි ඔයාලට අනුමාන පේපර්ස් උත් කරනවා. එතකොට ඔයාලට හොඳ එකක් ගන්න පුළුවන් ළමයි පොලිටිකල් සයන්ස් වලට. එහෙනම් මේ විදිහට වැඩ කරන්න. ඉතින් මේ දේවල් ටික තමයි කියන්න තියෙන්නේ. අවසාන මාසේ පාස් පේපර්ස් කරලා ඔන්න ඔය විදිහට තමයි ඔයාලට පාස් පේපර්ස් ටික කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් මමත් එක්සෑම් එකට යන්න කලින් අන්තිම මාසේ මේ විදිහට කරා පාස් පේපර්ස් කරලා දෙතුන් පාරක්ම. ඉතින් පාස් පේපර්ස් කරන තරමට තමයි ළමයි අපිට පේපරේට උත්තර ලියා ගන්න පුළුවන්. මොකද පීනන ඒ කියන්නේ පීනන නම් වතුරට බහින්න ඕනනේ. ඒ නිසා ඔයාලට
ඒ කියන්නේ ගිහින් ලියන්න නම් අනිවාර්යයෙන්ම ලියලා පුරුදු වෙන්න ඕන. ප්‍රැක්ටිස් එක තියෙන්න ඕන. ප්‍රැක්ටිස් එක තිබ්බොත් තමයි ඔයාලට හොඳට උත්තරේ ලියා ගන්න පුළුවන්. ඒ නිසා මේ දවස් ටිකෙන් හොඳට ලියලා පුරුදු වෙන්න. කාමරේට යන්න, කාමරේ දොර වහගන්න. ඊට පස්සේ ටයිම් එක තියන්න. මේ ප්‍රශ්න වලට ටයිම් එක තියලා වෙලාව يعني ටයිම් එක දීලා විනාඩි 40ක් ගන්න ලියන ප්‍රශ්නයකට. ඊට පස්සේ විනාඩි 40ක් ඇතුළත ඒ ප්‍රශ්නේ ලියන්න. ඊට පස්සේ විනාඩි 40 ගියට පස්සේ ආයෙ මොකුත් ලියන්න යන්න එපා. ඊළඟ ප්‍රශ්නට යන්න. අන්න ඒ විදිහට ඔයාලා පේපර් ටික කරන ළමයි මේ මාසය ඇතුළත ඔන්න ඔය විදිහට ඔයාලා වැඩ ටික කරොත් අනිවාර්යයෙන්ම ඔයාලට පොලිටිකල් සයන්ස් වලට ඒකක් ගන්න පුළුවන්. අමාරු නෑ. හරිම ලේසි සබ්ජෙක්ට් එකක්. ඒ වගේම තමයි මේකේ ඉගෙන මේ සබ්ජෙක්ට් එකේ ගොඩක් ඉසඩ් එක වැඩි. ඒ නිසා ඔයාලට ගොඩක් හොඳයි මේ සබ්ජෙක්ට් එක හොඳට කරගෙන, ඒ කියන්නේ හොඳ ඒකක් ගත්තොත් ඔයාලගේ ඉසඩ් එක ගොඩක් උඩට ගන්න පුළුවන්. ඒ නිසා ඔයාලා හොඳට වැඩ ටික කරගෙන යන්න. ඒ වගේම තමයි ඔයාලා අර සර්ගේ ප්‍රෝග්‍රෑම් එකට ජොයින් වෙනවා නම් සර්ට WhatsApp මැසේජ් එකක් දාන්න. දින 30 ප්‍රෝග්‍රෑම් එක කියලා නම්බරේ මම ආයෙත් පාරක් ඔයාලට කියන්නම්. 070යි 35යි 96යි 590 කියන නම්බරයකට WhatsApp මැසේජ් එකක් දාන්න. එහෙනම් ළමයි හොඳට වැඩ ටික